සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. 7 ශ්‍රේණියට අදාළ 7 වෙනි පාඩම. ඒ කියන්නේ සමාන්තර සරල රේඛා කියන පාඩම තමයි අද අපි මේ සූදානම් කරගෙන ඇවිල්ලා ඉන්නේ. එතකොට අපි මේකෙදි කියනවා සරල රේඛාවක් අඳින්නේ කොහොමද? ඒකට සමාන්තර රේඛාවක් අඳින්නේ කොහොමද? ලම්බ රේඛා අඳින්නේ කොහොමද? මේ වචන ටිකක් ඕගලන්ට හුරු නැති වචන. 7 වසරේදී මුලින්ම හම්බ වෙන මේ වචන ටික හුරු නෑ. නමුත් 8ේදී 9ේදී 10ේදී 11ේදී අපිට මේ වචන හරි හුරු වචන බවට පත් වෙනවා. මොකද 11 වසරේදී නිර්මාණ කියන කොටසේදී දෙවෙනි පත්‍රයේ O level paper එකේ දෙවෙනි පත්‍රයේ 8වෙනි ගාන විදිහට මේ නිර්මාණ ගානක් එනවා. ඒ වගේම 9 වසරදී සහ 10 වසරදී 11 වසරදී හැම වාරයකදීම මේ නිර්මාණ ගැටලුවක් අපිට හම්බෙනවා දෙවෙනි පත්‍රේ. තෝරගන්න ප්‍රශ්නයක් වුණාට බොහෝ ළමයි පිරිසක් අඳින ලොකුවට ගණිත ගැටලුවක් විදිහට විසඳන්න නැති ප්‍රශ්නයක් තමයි මේ නිර්මාණ ප්‍රශ්න කියන්නේ. අපි මේක පටන් ගන්නෙ මේ 7 වසරේදී. අපි බලමු කොහොමද මේ නිර්මාණ ගැටලුවකට අපි ආරම්භ කරන්න කියලා. මුලින්ම තියෙන්නේ පුතේ සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන විදිහ. අපි 9 වසරේදී නම් මේක කව කටුව සහ අඩිරූල පමණක් 9 වසර 10 වසර 11 වසරේදී කව කටුව සහ අඩිරූල පමණක් භාවිතා කරලා පැන්සලෙන් කොහොමද අදින්නේ කියලා නිර්මාණ රේඛා නිවැරදිව ඇඳලා කියලා දෙනවා. නමුත් 7 වසරේදී අපිට කව කටුව භාවිතයෙන් අඳින්න නැහැ. අපි බලමු AB කියන සරල රේඛාව සෙන්ටිමීටර් 7ක් කියලා මම දීලා තියෙනවා. මේ AB කියන සරල රේඛාව කොහොමද නිවැරදිව අඳින්නේ කියලා. මේ රේඛාවක් අඳින්න අපිට ඕනි වෙනවා අනිවාර්යෙන් සරල ධාරේ. ඒ කියන්නේ අඩි කෝදුව. එතකොට අපි මුලින්ම රේඛාවක් අඳිනවා. මම මේක මැනලා අඳින්නේ නැහැ. රේඛාව මනින් නැතුව නිකම්ම රේඛාවක් අඳිනවා. ඊට පස්සේ අපේ රේඛාවේ දිග සෙන්ටිමීටර් 7යිනේ. අපි මේ සෙන්ටිමීටර් 7 මේ රේඛාව මත ලකුණු කරගන්න ඕනි. මුලින්ම ආරම්භක ලක්ෂයේ විදිහට පුතේ අපේ මේ මෙතන දීලා තියෙනවා AB කියලා අකුරු දෙකක්. එක ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු වලින් දෙනවා. මේ රේඛාවේ නම තමයි මේ AB කියලා කියන්නේ. එතකොට මේ රේඛාවේ නම AB නම් ආරම්භක ලක්ෂයේ A වෙනවා. අවසන් ලක්ෂයේ B වෙනවා. අපි මේ ලක්ෂ දෙකට අන්ත ලක්ෂ කියලා කියනවා. එතකොට ඒ ලක්ෂය මං මේ රේඛාව මත එක තැනකදී ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ අපි සෙන්ටිමීටර් 7ක් අඩිරූලයෙන් ලකුණු කරලා මෙයාගේ B ලක්ෂය ලකුණු කරනවා. එතකොට මේ AB අතර තියෙන සෙන්ටිමීටර් 7ක් අපි ඒ දුර පැන්සලෙන් ලකුණු කරනවා. ඒ වගේම මේ නිර්මාණ රේඛා ඒ කියන්නේ මේ අන්ත ලක්ෂ කියලා අපි මේ දෙන්නේ මේ ඇඳලා තියෙන රේඛා මේ සියල්ල අඳින්න ඕනි පැන්සලෙන්. අපි ABත් ලකුණු කරනවා ඒ වගේම මේ මම ලකුණු කරා කලින් මං කිව්වා වගේම අන්ත ලක්ෂ කියලා කියන්නේ මේකට. එතකොට අන්ත ලක්ෂ කියන්නේ ආරම්භක ලක්ෂය සහ අවසන් ලක්ෂය. ගොඩක් ළමයි මේකෙදි මේ වැඩි ඉඩ මකලා දානවා. එහෙම මකන්න ඕනේ නැහැ. අපි දන්නවා මේ රේඛාව කොච්චර දිගට ඇන්දත් මේ AB කියන රේඛාව පටන්ගෙන තියෙන මෙතනින් සහ අවසන්ලා තියෙන මෙතනින් කියලා මේ හරස් සිරි දෙකෙන් අපිට හොයාගන්න පුළුවන්. එතකොට නිවැරදිව පුතේ සරල රේඛා ඛණ්ඩයක් අඳින්නේ මේ විදිහට. දැන් අපි දන්නවා සරල රේඛාවක් අඳිනකොට නම් කරන්නේ ඉංග්‍රීසි හොඩියේ කැපිටල් අකුරු වලින් කියලා. අනිත් එක පුතේ ඒ රේඛාවේ නම් කරනකොට මේ AB අතරට පොඩි ඉදි කෑල්ලක්වත් හරස් සිරක්වත් කමාවක්වත් තිතක්වත් තියන්න බෑ. ඈඩ් කරලා ලියන්නත් බෑ. එකට ලං කරලා ගෑවෙන්න නෙමෙයි. නමුත් ඉඩක් ලොකු ඉඩක් තියලා ලියන්නේ නැහැ. සාමාන්‍ය විදිහට AB කියලා ලියනවා. මේ අතර කිසිම ලකුණක් යොදන්න බෑ.
මීළඟට අපි සමාන්තර රේඛාවක් නිර්මාණය කරන විදිය. සමාන්තර රේඛාවක් අඳින ක්‍රම කීපයක් අපිට තියෙනවා. එතකොට ඒ යටතේ සමාන්තර රේඛාවක් කියන්නේ මොකද්ද? සමාන්තර රේඛාවක් අඳිනකොට අපි භාවිතා කරන ලකුණු මොනවාද? සමාන්තර රේඛා අපිට හම්බ වෙන්නේ කොහෙදද? මේ වගේ දේවල් අපි මෙතනදී කතා කරනවා. සමාන්තර සරල රේඛා. මේකත් සරල රේඛාවක්. මොකද්ද මේ සමාන්තර සරල රේඛාවක් කියන්නේ? අපිට සාමාන්‍ය ජීවිතේ ගොඩාක් තැන්වලදී මේ සමාන්තර සරල රේඛා හම්බ වෙනවා. මම මෙතනදී AB කියලා සරල රේඛාවක් ඇඳලා තියෙනවා. මේ සරල රේඛාවක්. මෙයා තාම සමාන්තර සරල රේඛා බවට පත් වෙලා නැහැ. මේ සරල රේඛාව තවත් සරල රේඛාවක් හින්දා සමාන්තර සරල රේඛා බවට පත් වෙනවා. මම මෙතන ඇඳන්නේ PQ කියලා සරල රේඛාවක්. මේ AB කියන සරල රේඛාව සහ PQ කියන සරල රේඛාව අතර හැම තැනදීම මේ දෙන්න අතර තියෙන දුර පරතරය සමාන වෙන්න ඕනි. ඒ කියන්නේ මෙයාව කොහේදිවත් AB සහ PQ කොහේදිවත් හම්බ වෙන්න බෑ. ඡේදනය වෙන්න බෑ. අපි ඡේදනය වෙනවා කියන්නේ මෙහෙම කැපිලා යනවටනේ. මේ දෙන්න හම්බ වෙන්න බෑ. මෙයාව කොච්චර දික් කරත් අනන්තය දක්වා අපි අනන්තය තාම දන්නේ නැහැ. අනන්තය දක්වා දික් කරත් මේ රේඛා දෙක හමු වෙන්න බෑ. හමු වෙන්න බැරි නම් අපි ඒවට කියනවා සමාන්තර රේඛා කියලා. එතකොට සමාන්තර සරල රේඛා දෙකක් වෙනවා AB සහ PQ. එහෙනම් අපි දන්නවා දැන් සමාන්තර සරල රේඛා වෙන්න එක රේඛාවක් තිබිලා මදි දෙකක් හෝ කිහිපයක් තියෙන්න ඕනි. එතකොට රේඛා දෙකක් හෝ කිහිපයක් සමාන පරතරයකින් රේඛා දෙකක් අතර තියෙන පරතරය සමාන වෙනවා නම් හැමතැනදීම ඒ රේඛා දෙක සමාන්තර වෙනවා. මේ මං H මගින් ලකුණු කරලා තියෙන මේ දෙක අතර තියෙන පරතරය. එතකොට හැමතැනදීම H වලට එන අගය සමාන වෙන්න ඕනි. මේ දාලා තියෙන්නේ සමාන්තර බව දක්වන ලකුණ. එතකොට ඊ හිසක් අපි ලකුණු කරනවා. ඒ ඊ හිස එක ඊ හිසක් එක රේඛාවකට ලකුණු කරොත් අනිත් ඊ හිසත් ඒ කියන්නේ අනිත් රේඛාවටත් එක ඊ හිසක් ලකුණු කරන්න. ඒතර ඊ හිස් එක ගානේ දෙකක් තියෙනවා නම් අපි ඒක කියනවා AB ට PQ සමාන්තරයි කියලා. අපිට ඒ වගේම ඊ හිස් දෙකක් දානවා නම් අනිත් එකටත් දෙකක් දාන්න ඕනේ. ඊ හිස් ගාන අනුව අපි තෝරගන්නවා මොන සරල රේඛා දෙකද සමාන්තර වෙන්නේ කියලා. මේක අපි මේ රේඛාවේ ලකුණු කරන විදිහනේ මං ඊහිසකින් පෙන්නුවේ. අපි සාමාන්‍යයෙන් ලියනකොට AB ඇලයිරි දෙකක් දාලා තමයි ලියන්නේ PQට සමාන්තරයි කියලා. AB රේඛාව සමාන්තර වේ PQ රේඛාවට. මේ බව තමයි මේ සලකුණකින් දක්වලා තියෙන්නේ. මං කලින් කිව්වා වගේ කවදාවත් ඡේදනය නොවන සරල රේඛා දෙකකට තමයි සමාන්තර සරල රේඛා දෙකක් කියලා කියන්නේ. එකම දිශාවට ඊහිස දාන්න ඕනේ සමාන්තර බව දක්වන්න නම්. ඊළඟට අපිට හම්බ වෙන මාතෘකාව තමයි ලම්බ දුර කියන්නේ. මේක මීට කලින් මේ වචනේ ඔයගලන්ට හම්බ වෙලා නැහැ. මින් ඉදිරියට හැම හැම වාරයකදීම වගේ හම්බ වෙනවා. අපිට මේකත් කොටස් කීපයකට බෙදෙනවා. යම් ලක්ෂයක සිට සරල රේඛාවකට ලම්බ දුරක් අඳින්නයි අපි හදන්නේ. ලක්ෂයක් එක තැනක් තියෙනවා. ඒ එක ස්ථානයක්. ඒ ස්ථානයේ ඉඳලා සරල රේඛාවකට ලම්බ දුරක් අඳින විදිහයි මේ කියන්න හදන්නේ. AB කියලා රේඛාවක් අපි ලකුණු කරා. එතකොට AB රේඛාවට මෙතන මම මේ එක ලක්ෂයක් දීලා තියෙනවා රතු පාටින්. ඒ ලක්ෂයේ සිට මෙයාට ලම්බකයක් අඳින්නයි ඕනි. ලම්බකයක් කියන්නේ ඍජු රේඛාවක්. මෙයා ඇද වෙන්න බෑ අංශක 90ක් දක්වා හැදෙන්න ඕනි. මේකට අපි විහිත චතුරස්‍රය භාවිතා කරනවා. කවකටු පෙට්ටියේ තියෙන අංශක 90ක් මේ මුල්ලක්. මේ විහිත චතුරස්‍රයේ මේ අංශක 90 මුල්ලක් තියෙන්නේ. මේ විහිත චතුරස්‍රය භාවිතා කරලා මේ විහිත චතුරස්‍රය ඔයගලන්ට පේනවා ඇති මම AB රේඛාව මත සම්පාත කරලා තියෙනවා. ඒකේ උඩ හරියටම ගෑවෙන්න තියලා තියෙනවා. ඊට පස්සේ අනිත් පාදය විහිත චතුරස්‍රයේ අනිත් පාදයේ මේ ලක්ෂය මතට ගෙනලා තියෙනවා. එතකොට මේ ලක්ෂයේ ඉඳන් මෙහෙට ඉරක් ඇඳහම මෙන්න මේ විදිහට ඉරක් ඇඳහම අපිට පුළුවන් මෙයා PQ කියලා මම ලකුණු කරා
මෙන්න මේ PQ තමයි අපේ ලම්බ දුර වෙන්නේ. AB රේඛාවට P කියන ලක්ෂයේ ඉඳලා අඳින ලම්බ දුර වෙන්නේ PQ රේඛාව. එතකොට මේ PQ අඳින්න අනිවාර්යෙන් අපිට විහිද චතුරස්‍රය භාවිතා කරලා ඒ භාවිතා කරන්නේ මෙතන අංශක 90 තියෙන නිසා. මෙන්න අංශක 90 ලකුණ. මේ ලකුණ යොදන්න ඕනේ අපි හැම වෙලාවෙම ලම්බ දුරක් ඕනම තැනක ලකුණු කරනවා නම් අංශක 90 ලකුණු වෙලා තියෙන්න ඕනේ. එතකොට මේ PQ දිග මැන්නොත් අපිට මේ රේඛාවට P හිදී ඇඳපු ලම්බ දුර හොයාගන්න පුළුවන්. එතකොට මෙයා සෙන්ටිමීටර 5ක් කියලා අපිට මේ පේනවනේ මෙතනින් බිඳුවේ සිට 5 දක්වා තියෙනවා කියලා. එතකොට මේක සෙන්ටිමීටර 5ක් වෙනවා PQ ලම්බ දුර. පැහැදිලි ඇති මොකද්ද මේ කිව්වේ කියලා. ඊළඟට සමාන්තර සරල රේඛා දෙකක් අතර ලම්බ දුර. දැන් ඉස්සෙල්ලා අපි ඇන්දේ රේඛාවක් තියෙනවා. ඒ රේඛාවට පිටතින් ලක්ෂයක් ලකුණු කරලා තියෙනවා. ඒ ලක්ෂයේ ඉඳලා තමයි ලම්බ දුර හොයාගත්තේ. දැන් අපිට රේඛා දෙකක් දෙනවා. ඒ රේඛා දෙක සමාන්තර රේඛා දෙකක්. ඒ රේඛා දෙකේ අතර තියෙන දුර මං කලින්ම සමාන්තර රේඛා ගැන කතා කරනකොට කිව්වා මේ දෙන්න අතර තියෙන සමාන්තර රේඛා දෙකක් නම් ඒ දෙන්න අතර තියෙන දුරවල් හැම වෙලාවෙම හැම තැනදීම සමානයි කියලා. ඕනම තැනකට එහෙනම් හදන්න පුළුවන් අපිට ලම්බ දුර අඳින්න පුළුවන්. අපි ලක්ෂයක් තියාගන්නවා. Tamanට කැමති ලක්ෂයක් වෙන්න පුළුවන් ඒක. මම මෙතන ලකුණු කරා. අපිට මෙතන ඉඳලා මේ රේඛා මේ ලක්ෂයේ ඉඳලා මෙහෙට ඕන තරම් රේඛා අඳින්න පුළුවන් පුතේ. මේ බලන්නකෝ. ඕන තරම් රේඛා අඳින්න පුළුවන්. මම මෙතන රේඛා 5ක් ඇඳා. මේ රේඛා පහෙන් බලන්න පුතේ දිග අඩුම බැලූ බැලමටත් අපිට හොයාගන්න පුළුවන් දිග අඩුම රේඛාව මේ මෙහෙම ඇල වුණාම රේඛාවේ දිග වැඩි වෙනවා. මේ කඩ ඉරි වලින් මම දක්වලා තියෙන රේඛා ටික දිගින් වැඩි. එහෙනම් රේඛා දෙකක් සමාන්තර රේඛා දෙකක් අතර ලම්බ දුර හොයාගන්නේ එක ලක්ෂයක ඉඳලා අනිත් රේඛාවට අඳින කෙටිම දුර. එයා තමයි ලම්බ දුර වෙන්නේ. ඒක මේ අනිත් පැත්තෙනුත් මං ඇන්දේ ඕන තරම් අඳින්න පුළුවන් අපිට ලම්බ රේඛා. ලම්බ රේඛා ඕන තරම් අඳින්න පුළුවන්. හැබැයි අඳින හැම ලම්බ රේඛාවක්ම මේ සමාන්තර රේඛා දෙක අතර නම් නියතයක් වෙන්න ඕනේ. නියතයක් කියන්නේ වෙනස් වෙන්නේ නැති දුරක් වෙන්න ඕනේ. මෙයා h නම් මේ පැත්තත් h වෙන්න ඕනේ. එතකොට මේ ලම්බ දුර කියලා කියන්නේ සමාන්තර රේඛා දෙක අතර තියෙන කෙටිම දුරට. අපිට පරිසරයේ සමාන්තර රේඛා දාර දකින්න පුළුවන් අවස්ථා කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් රේල් පීරි අතර මේ පීලි දෙක අතර තියෙන්නේ. මේ දෙන්න හම්බ වෙන්නේ නැහැ. මේ සිල්වර කොටන් අතරත් හැම වෙලාවෙම සමාන්තර බව තමයි දක්වලා තියෙන්නේ. ඉනිමගක හරස්ලි මේ හරස්ලි හැම වෙලාවෙම සමාන්තරයි. වහලයක පිහිටි පරාල බලන්නකො මතක් කරන්නකො වහලේ පරාල තියෙන්නේ කොහොමද කියලා. මේ පරාල දෙකක් අතර හැම වෙලාවෙම පරතරය නියතයක් කවදාවත් වෙන අඩු වෙන්නේ වැඩි වෙන්නේ නැහැ. ඇද වෙලා අපි ලකුණු කරන්නේ නැහැ. මීටර් 100 ධාවන පතය. මතක් කරන්නකො ස්පෝර්ට් මීට් එක මීටර් 100 ධාවන පතය කොහොමද අපි ඇඳලා තිබ්බේ කියලා. මේ මීටර් 100 ධාවන පතේ හරි කෙලින් මේ 1 2 3 4 5 6 කියලා මන්තිරු 6ක් තියෙනවා. මේ 6 හැම ක්‍රීඩකයටම තියෙන සමාන්තර ඉඩ ප්‍රමාණයක්. මේ දෙන්න අතර සමාන්තරයි. මේ නියත ඉඩක් තියෙන්නේ. එතකොට මේ රේඛා හැම වෙලාවෙම සමාන්තරව තමයි අපි ලකුණු කරන්නේ. කළු ලෑල්ලේ සම්මුඛ පාද මොනවාද පුතේ සම්මුඛ පාද කියන්නේ? සම්මුඛයි කියලා කියන්නේ මේ පාදයට මේ පාදය සම්මුඛයි. එතකොට මේ දෙන්නව කොහේදිවත් එකතු වෙන්නේ නැහැ.
මේ රේඛාවට මේ පාදයට මේ පාදය සම්මුඛයි. එතකොට මේ දෙන්නත් සමාන්තර වෙනවා මේ දෙන්නත් සමාන්තර වෙනවා. ඒකයි මං කළු ලෑල්ලේ පාද කියලා ලිව්වොත් වැරදි. ඇයි? කළු ලෑල්ලේ පාද වෙන්නේ මෙයයි මෙයයි පාදනේ. එතකොට මේ දෙන්නව හම්බ වෙන්න පුළුවන්. ඒ දෙන්න සමාන්තර නැහැ. සම්මුඛ පාද තමයි සමාන්තර වෙන්නේ. මේසේක සම්මුඛ පාද. කලින් කිව්වා වගේ මේසේ තියෙන සම්මුඛ පාද මේ පාදයට ඉදිරියෙන් තියෙන පාදය තමයි සම්මුඛ පාදය වෙන්නේ. ඒතකොට මේ දෙන්න සමාන්තරයි. මේ රේඛා දෙක පාද දෙක සමාන්තරයි. අපි බලමු විහිද චතුරස්‍රයේ සහ සරල ධාරයේ භාවිතයෙන් සමාන්තර සරල රේඛා අඳින්නේ කොහොමද කියලා. මොනවාද භාවිතා කරන්නේ? විහිද චතුරස්‍රය. අපි දැන් මේ වෙනකොට කවකටු පෙට්ටියේ තියෙන විහිද චතුරස්‍රය අඳුරනවා. සරල ධාරය කියන්නේ අපි සාමාන්‍ය ජීවිතේ භාවිතා කරන අඩි රූල භාවිතා කරලා කොහොමද සමාන්තර සරල රේඛා අඳින්නේ කියලා අපි බලමු. ඔන්න රේඛාවක් අපි ඇඳා මේ A කියලා රේඛාව මම නම් කරා මෙයා A කියලා. මෙයාට සමාන්තර රේඛාවක් අපිට ඇඳ ගන්න ඕනේ. අපි මුලින්ම කරන්නේ මෙයාට ගෑවෙන විදිහට මේ විහිද චතුරස්‍රය ගෙනල්ලා තියනවා. එක පාදයක් ගෑවෙන විදිහට තියනවා. තියලා ඊට පස්සේ අපි කියනවා පුතේ අඩි රූලක් මෙන්න මේ විහිද චතුරස්‍රයේ අනෙක් පාදයට ගෑවෙන විදිහට මේ විහිද චතුරස්‍රයේ මේ පාදයේ ගෑවෙන විදිහට අඩි රූල ගෙනල්ලා තියෙනවා. තිබ්බහම මේ අඩි රූල පුතේ අපි අතෙන් තද කරගන්නවා. තද කරගත්තාම මේ අඩි රූල වෙනස් කරන්නේ නැතුව වෙනස් වෙන්නේ නැතුව මේ විහිද චතුරස්‍රය අපිට මේ අඩි රූල මත එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන්. බලන්නකො මෙහෙම ගේන්න පුළුවන් නේද? මං එහෙම ගෙනල්ලා තවත් ලක්ෂයකට ඇවිල්ලා මේ ලක්ෂයේදී අඳිනවා රේඛාවක්. එතකොට පුතේ මේ රේඛා දෙක සමාන්තරයි. ඇයි මේ අඩි රූල වෙනස් කරේ නෑ හොලවන්න බෑ. එහෙම හොලවන්න නැතුව අපිට විහිද චතුරස්‍රය භාවිතා කරලා සමාන්තර සරල රේඛා දෙකක් අඳින්න පුළුවන්. දෙකක් නෙමෙයි කිහිපයක් අඳින්න පුළුවන්. ඕන තරම් අපිට මේ මෙතනින් හැම තැනින්ම මිලිමීටරයෙන් මිලිමීටරයට අඳින්න පුළුවන් සමාන්තර රේඛා. මං මේ වගේ දෙකක් ඇඳලා පෙන්නුවා ඔයගලන්ට කැමති ප්‍රමාණයක් මෙහෙම අඳින්න පුළුවන්. එතකොට තලයක වූ සරල රේඛාවකට එම තලය මත වූ වෙනත් ලක්ෂයක් කරහා ඇඳිය හැකි එක් සමාන්තර රේඛාවක් විතරයි. ඇයි එහෙම කියන්නේ? මේ රේඛාවට මෙතන ලක්ෂයක් දීලා තිබ්බොත් ඒ ලක්ෂය හරහා අඳින්න පුළුවන් එකයි. ඕන තරම් ලක්ෂ තියෙන්න පුළුවන්. මේ තිත්ත ඕන තරම් තියෙන්න පුළුවන්. එක තිතක් දුන්නොත් ඒ තිත හරහා අඳින්න පුළුවන් එක රේඛාවක් විතරයි. විහිද චතුරස්‍රය හා සරල ධාරයේ භාවිතයෙන් දෙන ලද සරල රේඛාවකට පිටතින් පිහිටි ලක්ෂයක් හරහා යන පරිදි එම රේඛාවට සමාන්තර වූ රේඛාවක් ඇඳීම. ඔන්න විහිද චතුරස්‍රයයි සරල ධාරයයි භාවිතා කරලා අපිට සරල රේඛාවක් දෙනවා. ඒ සරල රේඛාවට පිටත තියෙනවා ලක්ෂයක්. තිතක් තියලා තියෙනවා. ඒ තිත හරහා යන විදිහට ඒ සමාන්තර රේඛාවට තවත් සමාන්තර රේඛාවක් අඳින්නයි හදන්නේ. ඔන්න රේඛාවක් දුන්නා A කියලා ලක්ෂයක් දීලා තිනවා B කියලා. මෙයාට සමාන්තර රේඛාවක් අඳින්නයි හදන්නේ. අර වගේම අපි විහිද චතුරස්‍රය ගෙනල්ලා මේ රේඛාව මත තියනවා. එතකොට මේ විහිද චතුරස්‍රයේ මේ පාදය මේ රේඛාව උඩ හරියටම ගෑවිලා පිහිටලා තියෙනවා. ඊට පස්සේ පුතේ මේ අර කලින් කරා වගේම මේ විහිද චතුරස්‍රයේ මේ අනිත් පාදයට හේතු වෙන්න අඩි රූල ගෙනල්ලා තියෙනවා. ඒ අඩි රූල තිබ්බහම ඊට පස්සේ අපි මොකද කරන්නේ? අඩි රූල තද කරගන්නවනේ. තද කරගෙන මේ රේඛාවේ උඩ තිබ්බ විහිද චතුරස්‍රයේ ගේනවා මේ අපිට දීලා තියෙන ලක්ෂය මතට. එතකොට මේ විහිද චතුරස්‍රය යන්නේ කොහොමද? අඩි රූල මත ගෑවි මේ හේතු වෙලා තමයි මේ යන්නේ. ඊට පස්සේ මේ හරහා අඳින්න පුළුවන් අපිට රේඛාවක්. එතකොට මේ දෙන්න සමාන්තර වෙනවා. විහිද චතුරස්‍රය හා සරල ධාරයේ භාවිතා කරලා රේඛාවකට දෙන ලද දුරකින් වූ සමාන්තර සරල රේඛාවක් අඳින්නයි හදන්නේ. දැන් අපිට රේඛාවක් දීලා තියෙනවා. මේ රේඛාවට නියත දුරක් දීලා තියෙනවා. මෙච්චර දුරකින් තමයි අඳින්න ඕනි කියලා දීලා තියෙනවා.
ඔන්න ඒ කියලා සරල රේඛාවක් දීලා තියෙනවා. මං අර වගේම රේඛාව මතට විහිද චතුරස්‍රය ගෙනාවා. විහිද චතුරස්‍රයේ ඉඳලා රේඛාවක් ඇඳ උඩට එයා B. ඒතර BC රේඛාවක් තියෙනවා. මෙයාගේ D කියලා ලක්ෂයක් ලකුණු කරා සෙන්ටිමීටර 4ක්. මේ රේඛාව මත D කියලා ලක්ෂයක් ලකුණු කරා සෙන්ටිමීටර 4ක්. අපි දැන් දන්නවනේ විහිද චතුරස්‍රය භාවිතා කරලා මේක ඇඳපු විදිය. ඊට පස්සේ විහිද චතුරස්‍රය නැවත ගෙනාවර ලකුණු කරපු D ලක්ෂය මතට සහ DC රේඛාවේ ගෑවෙන විදිහට විහිද චතුරස්‍රය තියලා තියෙන්නේ. මේ රූප සටහනේ පැහැදිලි ඇති කොහොමද තියලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට මේ හරහා රේඛාවක් අඳින්න පුළුවන්. ඒ අඳින රේඛාව මේ C හිදී ඇඳපු රේඛාවට සමාන්තර වෙනවා. එතකොට මේ රේඛා දෙක අතර දුර වෙන්නේ සෙන්ටිමීටර 4ක්. අපිට කියලා තිබ්බනේ මේ සමාන්තර රේඛාවක් අඳින්න කියලා සෙන්ටිමීටර 4ක් දුරින්. ඒකෙහිඳයි මෙහෙම ඇඳි. ඊළඟට අපි බලමු සරල රේඛා දෙකක් සමාන්තර දෙයි පරීක්ෂා කරන්නේ කොහොමද කියලා. මේ දීලා තියෙනවා අපිට සරල රේඛා දෙකක්. A හා B කියලා. මේ සරල රේඛා දෙක සමාන්තරද නැද්ද කියලා බලන්නයි අපි හදන්නේ. අපිට මේකට විහිද චතුරස්‍රය භාවිතා කරන්න පුළුවන්. විහිද චතුරස්‍රය අපි මුලින්ම ගෙනල්ලා එක රේඛාවක් මතට තියෙනවා. මේ රූප සටහනේ තියෙන විදිහට විහිද චතුරස්‍රයේ එක බාහුවක් මේ සරල රේඛාව මතට ගෙනල්ලා අපි අර කලින් වගේම අඩි රූල ගෙනල්ලා අර විහිද චතුරස්‍රයේ අනිත් බාහුවට තද කරනවා. එතකොට තද කරලා තියාගත්තාම මේ අඩි රූල අනිත් අතෙන් තද කරලා තියාගන්නවා. එතකොට මේ අඩි රූල මතට විහිද චතුරස්‍රය ගමන් කරන්න පුළුවන්. අපි කලින් මේ විදිහට කරා. මේ අඩි රූල හොල්ලන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ විහිද චතුරස්‍රය ගෙනල්ලා බලනවා මේ C ලක්ෂයට. ගෙනල්ලා බලනවා මේ විහිද චතුරස්‍රයේ අනිත් බාහුව අර කලින් තිබ්බ වගේම රේඛාව මත තියෙනවද කියලා. රේඛාවෙන් චුට්ටක්වත් එහෙට මෙහෙට වෙලා නැද්ද කියලා බලුවාම එහෙම මුකුත් චුට්ටක්වත් වෙනස් වෙලා නැත්නම් රේඛාව මත හරියටම සම්පාත වෙනවා නම් අපි කියනවා මේ සමාන්තර රේඛා දෙකක් වෙනවා කියලා. ඊළඟට අපිට තියෙන්නේ පුතේ තල් රූප අඳින්න භාවිතා කරන්නේ කොහොමද මේ විහිද චතුරස්‍රය හා සරල ධාරය කියලා. මේකෙදි 7 වසරේදී අපි අඳින්නේ සමචතුරස්‍රය හා ඍජුකෝණාශ්‍රය විතරයි. අපි මීට පස්සේ හම්බෙනවා 10 වසරේදී 11 වසරේදී හම්බෙන නිර්මාණ පාඩම් වලදී අපිට තව රොම්බසය, සමාන්තර ආශ්‍රය, වෘත්තය ඔය වගේ දේවල් ත්‍රිකෝණ වර්ග කිහිපයක්ම අඳින්න පුළුවන් විහිද චතුරස්‍රය භාවිතා කරන්නේ නැතුව. මෙතනින් පස්සේ අපි විහිද චතුරස්‍රය භාවිතා කරන්නේ නැහැ. 9 වසරින් පස්සේ අපි භාවිතා කරන්නේ අඩිකෝදුව, පැන්සල සහ කව කටුව විතරයි. මෙතනින් පස්සේ අපි විහිද චතුරස්‍රය භාවිතා කරලා අඳින්නේ නැහැ. එතකොට අපි කියලා දෙනවා විහිද චතුරස්‍රය නැතුව කොහොමද අඳින්නේ කියලා. දැන් අපිට තියෙන්නේ සමචතුරස්‍රයක් නිර්මාණය කරන්න අඩි රූල සහ විහිද චතුරස්‍රය භාවිතා කරලා. සමචතුරස්‍රයකට අපි දන්නවා පාද 4ක් තියෙනවා. මේකේ කෝණ 4ම ඍජුකෝණීය වෙනවා. එහෙනම් අපි ඍජුකෝණී වෙන්න අඳින්නත් ඕනේ, සමාන පාද තියෙන්න අඳින්නත් ඕනේ. මුලින්ම අපි එක බාහුවක් අඳිනවා. එක රේඛාවක් අඳිනවා. මම ඔන්නේ රේඛාව AB කියලා ලකුණු කරා. මේ රේඛාවේ A ලක්ෂයේ ඉඳන් B ලක්ෂයට සෙන්ටිමීටර 6ක් ලකුණු කරලා තියෙනවා. අඩි රූල භාවිතා කරලා අපිට ඒක ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා පුතේ A ඉඳලා ලම්බ රේඛාවක් සහ B ඉඳලා ලම්බ රේඛාවක් අඳින්න ඕනේ. ඒකත් සෙන්ටිමීටර 6ක් වෙන්න. අපි විහිද චතුරස්‍රය භාවිතා කරනවා. විහිද චතුරස්‍රය භාවිතා කරනවා A ලක්ෂයට AB මත සම්පාත වෙන්න තියලා විහිද චතුරස්‍රය AB මත තියෙන විහිද චතුරස්‍රයේ අනිත් බාහුවේ A ලක්ෂයේ ඉඳන් ඉහළට ලකුණු කරනවා සෙන්ටිමීටර 6ක්. 6ට වැඩියෙන් අපි ලකුණු කළා 6 ලකුණු කරගන්නවා A මත. දැන් අපි දන්නවා A ඉඳලා ඉහළට ඇඳපු රේඛාව අංශක 90ක් වෙනවා. ඒ වගේම සෙන්ටිමීටර 6ක් දිගින් යුක්තයි. රතු පාට ලකුණ දක්වා. ඊට පස්සේ පුතේ
අපි ඒ විහිළි චතුරස්‍රයේ ගේනවා ඒ රේඛාවේ ඉඳලා ඒ රේඛාව මතම ගමන් කරනවා B ලක්ෂය දක්වා. B වලදීත් අපි රේඛාවක් අඳිනවා එතනත් සෙන්ටිමීටර 6 ලකුණු කරලා මේ ඇඳපු රේඛා දෙක ලක්ෂ දෙක යා කරනවා. එතකොට අපිට ABCD කියලා සමාන්තර මේ සමචතුරස්‍රයක් හම්බ වෙනවා. ඊළඟට අපිට පුළුවන් ඍජු කෝණාශ්‍රයක් නිර්මාණය කරන්න. අපි දන්නවා ඍජු කෝණාශ්‍රයත් සියලු කෝණ ඍජු කෝණී වෙනවා. හැබැයි ඒකේ සම්මුඛ පාද තමයි සමාන වෙන්නේ. දැන් මේ වෙනකොට සම්මුඛ පාද කියන්නේ මොනවාද කියලා අපි දන්නවා. ඒකෙත් මම අඩිරූල භාවිතා කරලා AB කියලා රේඛාවක් අඳිනවා. එයා සෙන්ටිමීටර 8කින් යුක්තයි. ඊට පස්සේ අර වගේම විහිද චතුරස්‍රය ගෙනල්ලා මේ විහිද චතුරස්‍රය රේඛාව මත සම්පාත වෙන්න තියලා ලම්බ රේඛාවක් ලකුණු කරනවා ඒ ලක්ෂයේ ඉඳලා ඉහළට එයාගෙත් සෙන්ටිමීටර 6ක් ලකුණු කරනවා. මොකද අපි දන්නවා පාද හතර සමාන නැහැ. සම්මුඛ පාද තමයි සමාන. එතකොට ඒ ලක්ෂයේ ඉඳලා සෙන්ටිමීටර 6ක් ලකුණු කරා නම් විහිද චතුරස්‍රයේ AB රේඛාව මත ආය ගමන් කරනවා B ලක්ෂය දක්වා ගමන් කරවලා එතනදිත් අපි සෙන්ටිමීටර 6ක් ලකුණු කරනවා. ඊට පස්සේ මේ දෙන්න යා කරනවා. යා කරාම අපිට AB රේඛාවට සම්මුඛ පාදයක් හම්බ වෙනවා පුතේ. මෙතනදී සම්මුඛ පාදයක් හම්බ වෙනවා මෙතනදී සෙන්ටිමීටර 8ක මේ පැත්තේ පාදයට සම්මුඛ පාදයක් හම්බ වෙනවා සෙන්ටිමීටර 6ක. මේ දෙන්න දැන් මේ පාද හතර ඍජු කෝණීය වෙනම පාද හතර සම්බන්ධ වෙලා තියෙන ඍජු කෝණීයව. එතකොට පාද හතරේ සම්මුඛ පාද සියල්ල සමානයි. මේ විදිහට අපිට ඍජු කෝණාශ්‍රය නිර්මාණය කරගන්න පුළුවන්. දැන් පුතේ මේ වෙනකොට ඔයගොල්ලන් විහිද චතුරස්‍රය භාවිතා කරලා සරල රේඛාවකින් කොහොමද සමාන්තර රේඛාවක් අදින්නේ, සමාන්තර රේඛා ලකුණු කරන්නේ කොහොමද, සමාන්තර බව දක්වන්නේ කොහොමද, සමාන්තර රේඛාවක් මත කොහොමද සමාන්තර බව ඉහිසකින් දක්වන්නේ, සමාන්තර රේඛා අපිට සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා ජීවිතේ හම්බෙන තැන් මොනවාද, විහිද චතුරස්‍රය හා සරලධාරය භාවිතා කළ කොහොමද රේඛාවකට තවත් සමාන්තර රේඛාවක් අඳින්නේ, කොහොමද ලම්බ රේඛා අඳින්නේ, ලම්බ රේඛාවක් කියන්නේ මොකක්ද, මේ වගේ ගොඩාක් දේවල් මේකෙන් ඉගෙන ගත්තා. මේ පාඩම හරිම ලේසි. හැම ළමයෙක්ම මේ පාඩම භාවිතේ නිර්මාණ ගැටලුවට පිළිතුරු ලියනවා. මේක මේ ලොකුවට ගණිත ගැටලු වගේ විසඳන්න තියෙන ප්‍රශ්නයක් අපිට හම්බ වෙන්නේ නෑ විභාගෙදී. අපිට හම්බ වෙන්නේ මේකෙදි අර නිර්මාණයක් කරන්න. අඳින්නයි හම්බ වෙන්නේ. එතකොට ඒ නිර්මාණ රේඛා පැහැදිලිව තියෙන්න ඕනේ. මේ සියලුම නිර්මාණ පැන්සලෙන් අඳිනවා. පැන්සලෙන් ලකුණු කරනවා. ඒක හොඳින් මතක තියාගන්න. මින් ඉදිරියට හම්බෙන සියලු නිර්මාණ ගැටලු හදනකොට අපි මේ අවුරුද්දේ 7 වසරදී නම් විහිද චතුරස්‍රය සහ අඩිරූල පැන්සල භාවිතා කරනවා. මින් ඉදිරියට හම්බෙන ඒවායි අපිට කව කටුව භාවිතා කරලා අඳින්න කියලා දෙනවා. හරි ලස්සන පාඩමක් විදිහට මේ නිර්මාණ පාඩම අපිට ළමයි අතරට ගෙනියන්න පුළුවන්. මොකද ගණිතයේ තියෙන ගැටලු විසඳීමට අමතරව ගැටලු විසඳීමේ ප්‍රශ්නනේ අපිට ගොඩාක් තියෙන්නේ. ඒ අතරින් හරි ලස්සනට විසඳන්න පුළුවන්. හරි ලස්සනට නිර්මාණයක් කරගන්න පුළුවන්. බොහෝ ළමයි විසඳන ගැටලුවක් විදිහට අපිට මේ නිර්මාණ ගැටලුව හඳුන්ලා දෙන්න පුළුවන්. මං හිතනවා මේ පාඩම ඔයගලන්ට හොඳින් පැහැදිලි වෙන්න ඇති. නැවත නැවතත් නරඹලා මේ පාඩමේ කොහොමද මේ විහිද චතුරස්‍රය හසුරවන්නේ සහ අඩිරූල හසුරවන්නේ කියන එක විතරයි මේකේ ලොකු දෙයකට තියෙන්නේ. ඒ සියලු දේවල් මම රූපසටහන් එක පැහැදිලි කරලා තියෙනවා. මං හිතනවා ඔයගලන්ට මේක ඉතා හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා. හොඳයි පුතේ. අපි තවත් අලුත් පාඩමකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. ස්තුතියි.